මේ විඩියෝ වාට දැනගන්න පුළුවන් ඉතාමත් විශේෂ සයිකොලජි ටිප්පක් ගැන. ඒ කැනම අලු ජොබ්බය කර ඇත්තේ ඒමනත්තම් පිටට යුනිසිටි කර ඇත්තේ එහමනත්තන් අලු තිස්කෝල කර ඇත්ති එහතලු ක්ලාස්සයකට අලු ජිම්ම එකට වගේ ඇත්ති වඩ මේක යාලු හදාගන්නසා ඒ අවට සිටින පුද්ගලින් වැඩකන ස්ථානය වේපාවා ඉගෙනගන්න ස්ථානය වේපා ඔයා ඉන්න ඕනම ස්ථානක මිනිස්සුන් ඇට්‍රක් කරගන්න මේ සයිකලජි ටිප් වාට යොතාගන්න පුළුවන්. එතකොට මොකක්ද මේ සයිකලජි ටිප් එක? ඇතරකුත් මේක හරිම ලේසි. ඉතින් මේක කමියුනිකේෂන් ටිප් එකක්. ඉතින් මටත් ගොඩක් අවස්ථාවලදී මේ වැඩ කරලා තියෙනවා. මොකද මම අලුත් යුනික එකට යද්දී ඒ වගේම අලුත් ජොබ් එකකට යද්දී වගේ මේ දේ මමත් යූස් කරලා දෙනවා වගේ වැඩ කරලා තිනවා. ඉතින් පොඩි ටිප්ස් එකක් තමයි මේක. ඒ වගේම පොඩි ක්‍රියාකාරකමක්. ඒ තමයි ඔබ ඒ මං කිව්ව ස්ථානයක මොකක්කරි ස්ථානයක ජොබ් එක හිතන්නකො. ඒ ජොබ් එකේ ඉන්න කෙනෙක්ගෙන් මට මේක කියලා දෙන්න පුළුවන්ද කියලා දන්න දෙයක් මොකක් හරි ඒ කෙනාගෙන්වා ඇහුවොත් හරිද? එහෙම නැත්නම් වර්ක් කන්ෆරන්ස් එක වේවා, එහෙම නැත්නම් ජිම් එක නම් මොකක් හරි වර්ක් අවුට් එකක් වේවා, හරි වයි ස්කූල් එක නම් මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් වේවා. ඔයා දන්නේ නැති දෙයක් ඒ කෙනා දන්නවා වෙන්න පුළුවන්, නොදන්න වෙන්න පුළුවන්. හැබැයි ඔයා මේ විදිහට කමියුනිකේට් කරොත් කමියුනිකේෂන් කරොත් එහෙම හරිද? ඔයාට පුළුවන් ඉතාමත් ඉක්මනින් යහළු හදාගන්න, ඒ වගේම ඔයාට හිතවත් පිරිසක් හදාගන්න. ඇත්ත කිව්වොත් මේ සයිකොලොජි වල එන කමියුනිකේෂන්ස් සයිකොලොජි ටිප් එක තමයි මම කියලා දුන්නේ. ඉතින් ඔයාගේ ජීවිතේම යොදා ගන්න පුළුවන් ඇත්තටම. ඉතින් ගොඩක් දෙනාට ප්‍රශ්නයක් තමයි දැන් සමහර තැන්වලදී කොන් වෙලා ඉන්නවා. දැන් අපි දැකලා දින අපේ ස්කෝල්ටත් එන අලුත් අය දැන් නිශ්ශබ්දව ඉන්න අය ගොඩක් දුරට ඉන්නේ කොන් වෙලා. හරිද? ඉතින් ඒකට තියෙන හේතුව තමයි රීසන් එක තමයි මේ විදිහට කමියුනිකේෂන් එකක් නැතිකම. හරි, මේ විදිහට යාළු හදාගන්න, වඩ හිතවත් අය හදාගන්න මේ විදිහට කමියුනිකේෂන් කරන්න ඕනේ. ඉතින් ඕකට පළවෙනි ටිප් එක තමයි යොන්න ඔය දේ. හරි, නැත්නම් වාට ආවේනික දෙයක් තියෙනවා නම් එහෙම වුණත් පාවිච්චියක් කමක් නැහැ. ඉතින් ජොබ් එකකට වගේ මෙන්න මේ දේ ගොඩක් හොඳයි. මොකද මේකෙන් වෙන්නේ ඒ කෙනා සහ ඔබ අතර දැන් හිතමුකෝ ඔයාගේ ඔය අහනවා කියලා එහෙම මේ දේ පොඩ්ඩක් මට කියලා දෙනවද කියලා. ඒතකොට ඒ කෙනා අතර සහ ඔයා අතර චූටි බොන්ඩ් එකක් ක්‍රියේට් වෙනවා. අද මේක ෂණික බොන්ඩ් එකක්. හරි, ඉතින් මේ විදිහට ඊට පස්සේ පහුවෙනි දවසේ ඊට පස්සේ ඔයා ගුඩ් මෝර්නිං කියන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔහොම වෙලා සාමාන්‍යයෙන් මිතුරෙක් බවට වගේ ඔබ පරිවර්තන වෙනවා මේ විදිහට. හරි, ඉතින් මේක මේ ගොඩක් හොඳයි. දැන් ඔයාගේ ක්‍රෂ් එක වුණත් ඇට්‍රැක්ට් කරගන්න වගේ එකේ වගේම ස්කූල් එකේ හරි යන ජොබ් එකේ ඔයාගේ ක්‍රෂ් එක වුණත් ඔයාලා සෙට් කරගන්න හොඳ ටිප් එකක්. හරි, ඉතින් සාමාන්‍ය මේ විදිහට ඔයා කරොත් ඔයාට ඔය ක්‍රෂ් එකත් ඒව ඇට්‍රැක්ට් කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ටිප් එකේදී කරන්න ඔයා මෙහෙම අහද්දි කරන්න හොඳ නැති දේවල් ටිකුත් කියනවා. පළවෙනි දේ තමයි නිකන් මූණවල් ඔරවගෙන මේ දේවල් අහන්න එපා. හරිද? මේ දේ අහන්න එපා. හරිද? මම කිව්වේ දැන් ඔයාට ඔයා දන්නේ දෙයක් තියෙනවා නම් මොකක් හරි කෙනෙක්ගෙන් අහන්න කියලා කිව්වේ. හරි. එතකොට ඔයා සිනහ මූසු මොහොනේ සාමාන්‍යයෙන් good morning හරි good evening හරි කියලා එහෙම අහන්න. මොකද සාමාන්‍යයෙන් අපි ගිහිල්ලා එකපාරට මේ දෙයක් ඇහුවොත් එහෙම සාමාන්‍යයෙන් ඒ මනුස්සත් කන්ෆියුස් වෙන හින්දා. එතකොට මෙන්න මේ වැඩ කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟ ටිප් එකෙන් හමු. ජය වේවා.